තෙරුවන් සරණයි වාසනාවන්ත සුබ දවසක් වේවා ඔබ සියලු දෙනාටම. අද දවසේ විශේෂයෙන්ම ඔබට බුදුදහමෙන් කෙනෙක් ජනප්‍රිය වීමට පාදක වන කරුණු 5ක් පිළිබඳව පුංචි සටහනක් ඔබේ මතකයට එකතු කරන්න මම කල්පනා කළා. පළවෙනි කාරණාව තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සීල දස්සන සම්පන්නං ධම්මට්ටං සච්චවාදිනං අත්තනෝ කම්ම කුබ්බානං තං ජනෝ කුරුතේ පියං. මෙහි සරල අදහස එකින් එක ඊටාම කෙටියෙන් ඔබට සිහිපත් කර දෙන්න මම කල්පනා කළා. අපි හැමෝම කැමති මේ සමාජයේ මිනිසුන් අතර ජනප්‍රිය චරිතයක් වන්නට, ජනප්‍රිය පුජ්‍යලයක් වෙන්නට. ඒ ජනප්‍රියත්වයට පාදක වන කරුණු 5ක් බුද්ධ දේශනාව පෙන්눔 කරනවා. පළවෙනි කාරණාව තමයි සීල සම්පන්නං. දෙවෙනි කාරණාව තමයි සීල සම්පන්නං කියන එකේ තේරුම තමයි කෙනෙක් ළඟ තිබිය යුතු පළවෙනිම ගුණාංගය තමයි සිල්වත් භාවය. දෙවෙනි කාරණාව තමයි දස්සනං සම්පන්නං, නිවැරදි දර්ශනයක් අනුව ජීවිතය ගොඩනගා ගැනීම. තුන්වෙනි කාරණාව තමයි ධම්මට්ටං, ධර්මානුකූලව දැහැමිව තමන්ගේ ජීවන පැවැත්ම ගොඩනගා ගැනීම. හතරවෙනි කාරණාව තමයි සත්‍යවාදිනං, ඇත්ත කතා කරන්න හුරු පුරුදු වීම. හයවෙනි කාරණාව තමයි පස්වෙනි කාරණාව තමයි අත්තනෝ කම්ම කුබ්බානං, තමන්ට පැවරුණු වගකීම රාජකාරිය මනාව අකුරට ඉෂ්ට කිරීම. මෙන්න මේ කරුණු 5 තමයි අපේ පින්වත්නි කෙනෙක්ගේ ජනප්‍රියත්වයට පාදක වන කරුණු හැටියට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරේ. සීල සම්පන්නං, මිනිසෙක් වුණාම සිල්වත්කම, හැදිච්චකම, සංවරකම, මනුස්සකම මේ හැම දෙයක් අතින්ම මිනිසෙගේ ජීවිතේ සම්පූර්ණ විය යුතුයි. සීලය කියලා කියන්නේ සිත, කය, වචනය කියන තුන්දොර තුල ඇතිවන්නා වූ හික්මීම සීලය යනුවෙන් අපි හඳුන්වනවා. එනිසා ඔබ සිල්වත්, ගුණවත්, අවංක නිලධාරියෙක් වන්න, අවංක සමාජ සේවකයෙක් වන්න, අවංක මිනිසෙක් වන්න. එතන සීලය කියන එක මතුවෙනවා. දෙවෙනි කාරණාව දස්සනං සම්පන්නං, නිවැරදි දර්ශනයක් අනුව ජීවත් වෙන්න හුරු පුරුදු වීම. මිනිසෙක් වුණාම දර්ශනයක් තිබෙන්න ඕන, අරමුණක් තිබෙන්න ඕන. අරමුණක් නැතුව යමක් කරන්න ගත්තොත් ඒක ඊතරම්ම සාර්ථක වෙන්නේ නැහැ. ඒ නිසා දැන් කැලේ ඉන්න සතා මොකෙක් හරි සතෙක් මරාගෙන කාලා තමන්ගේ බඩවියත රැක ගන්නවා, තමන්ගේ කුස පුරව ගන්න ඒ විදිහට තමයි. ඒ තිරිසං ධර්මය. හැබැයි මිනිස්සු වුණාම අරමුණක් තියෙන්න ඕන, දැක්මක් තියෙන්න ඕන, අදිෂ්ඨානයක් තියෙන්න ඕන. තමන්ගේ ජීවිතයේ මොන දිශාවකටද ගොඩනගා ගන්න කියන එක තමන් විසින් තේරුම් ගත යුතුව තිබෙනවා. එනිසා මනං උස්සති මනුස්සති, මනසින් උසස් නිසාවට අපි මිනිස්සයෝ නම් අපි මිනිස්කමට නොගැලපෙන අමනුෂ්‍ය ගති පැවතුම් වලින් ඈත් වෙලා නිවැරදි දර්ශනයක් ඇතුව, අරමුණක් ඇතුව තමන්ගේ ජීවිතය ගොඩදා ගන්නට වෙරවීරිය වැඩි යුතුයි. ඒ දෙවෙනි කාරණාව. තුන්වෙනි කාරණාව තමයි ධම්මට්ටං, ධර්මානුකූල විය යුතුයි. අධාර්මිකව කිසි දෙයක් ඔබ ගොඩනගා නොගත යුතුයි. අධාර්මිකව යම් දෙයක් ඔබ ගොඩනගා ගන්නවා නම් එය කිසියම් හෝ වෙලාවක ඔබ නොසිතන අවස්ථාවක
අධාර්මිකව ගොඩනගා ගන්න ලද සියලු දේවල් ධර්මානුකූලව විනාශය කියන එක නැතිවීම කියන එක ඇති වෙනවා. ඒක ඔබට බොහොම කරුණාවෙන් අපි මතක් කරන නිසා ධම්මට්ටම් ඔබ ධර්මානුකූල වන්න, දැහැමි වන්න, ಗುಣධර්ම වලින් පෝෂණය වෙන්න, ಗುಣධර්ම වලින් මිනිස්සෙගේ ජීවිතය පෝෂණය වෙන්න, දැහැමි සිතුවිලි, දැහැමි සංකල්පනා, යහපත් අදහස් උදහස් නිරන්තරයෙන්ම ඔබේ ජීවිතය තුළින් සමාජයට වහනය වෙනවා. එනිසා අපේ පින්වත්නි සියලු දෙනාම තමන්ගේ ජීවිතයේ ධර්මානුකූලව පවත්වාගෙන යන්න උත්සාහ කරන්න. හතරවෙනි කාරණාව තමයි ඇත්ත කතා කරන්න, සත්‍යවාදීනම්. ඔබ යුක්තිගරුක මිනිසෙක් වෙන්න, ඔබ අවංක මිනිසෙක් වෙන්න, කාටවත් කරදරයක් නොකරන, අනුන්ට ගිනිගිඩි නොදෙන, අනුන්ට දෙස් දෙව නොතියන, ඒ වගේම ඇත්ත කතා කරන යුක්තිගරුක අවංක මිනිසෙක් වන්න. ඒක බුදුදහමේ පෙන්නනවා මිනිසෙක් ජනප්‍රියත්වයට පත්වන්න පාදක වන තවත් කාරණාවක් හැටියට. පස්වෙනි කාරණාව තමයි අත්තනෝ කම්ම කුබ්බාණං, තමන්ට පැවරුණු වගකීම. ඔබ සංස්ථාවක සේවය කරනවා නම්, දෙපාර්තමේන්තුවක සේවය කරනවා නම්, ආයතනයක සේවය කරනවා නම්, මේ ඒ ස්ථානවල ඔබට පැවරුණා වූ යම්කිසි වැඩ කොටසක් රාජකාරියක් තියෙනවා. අන්නේ වැඩ කොටස රාජකාරිය අකුරට අවංකව ඉෂ්ට සිද්ධ කරන්න. සමහරෙක් අපේ රටේ රාජ්‍ය පාලනය හා සම්බන්ධ සමහරෙක් මිනිස්සු, සමහරෙක් පුජ්‍යලෝ හැමෝම නෙවෙයි, තමන්ට පැවරුණු වගකීම හරියට ඉෂ්ට කරන්නේ නැහැ. ඔවුන් නිතරම බලන්නේ තමන්ගේ අයිතිවාසිකම් ගැන පමණයි. අයිතිවාසිකම් ලැබෙන්නේ තමන්ගේ යුතුයකම් ටික හරියට ඉෂ්ට වෙනවා නම් පමණයි. ඒ නිසා බුදුහාමුදුරුවෝ පෙන්නනවා තමන්ට පැවරුණු වගකීම රාජකාරිය අකුරට ඉෂ්ට කරන්න. හොරකම් කරන්න එපා. ඒ වගේම මිනිස්සු අපහසුතාවයට පත් කරන්න එපා. ඒ වගේම මිනිසුන්ගේ ජීවිතවලට අහිංසක මිනිස්සු වෙනුවෙන් අහිංසක මිනිසුන්ගේ ජීවිත සුවපත් කරන්නට රාජ්‍ය පරිපාලනය හා සම්බන්ධ සියලු නිලධාරීන්ට සුවිශාල වූ වගකීමක්, කාර්යභාරයක් පැවරලා තියෙන. මේ වගකීම ඔබ අවංකව අකුරට ඉෂ්ට කරන්න තන් ජනෝ කුරුතේ පියං. ආන්නේ මිනිසු තමයි අපේ මිනිසුනේ සමාජයේ ජනප්‍රිය පුජ්‍යලයන් බවට පත් වෙන්නේ. ඒ නිසා විශේෂයෙන්ම සියලු දෙනාම තම තමන්ගේ ජීවිත ආරක්ෂා කරගෙන, සුවපත් කරගෙන, වාසනාවන්ත කරගෙන, හෙට දවස වාසනාවන්ත කරගන්න සියලු දෙනාම අදිෂ්ඨාන කරගන්න. සියලු දෙනාට තෙරුවන් සරණයි.